ඉතින් නොවාද පුළුවන් මේ වගේ හොඳ රිසාසයක් දාන්න අප එල්සි කොරියන් පෙබබන්තියත් එක්ක සම්බන්ධයන්න. ඉතින් කරන්න තියෙන්නේ පහලදින වත්සපන්කයට මැසජයක් දාන්න. EPS ටොපික් එක්සෑම් එකට පොත කරන වගේම පේපර් කරන එකත් වාට අතිශයෙන්ම වැදගත්තයක්. ඉතින් මේ සියලු කොටස් කව කරගන්නවත් කැමතිනම් පේප පන්තිට එන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කිසිම හොරයක් බොරුවක් නැතුව අපේ පන්තිට අප ළමයින්ගේ ප්‍රතිඵල කිහිපයක්. ඉතින් තවත් ප්‍රතිඵල මේකට ඇඩ්වෙනවා. මේ නොක්තෝබර් මාසේ ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. එහෙමනම් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හොඳට පාඩම් කරන්න. EPS එක්සෑම් එකේ තද්ගි රටාව කියන්නේ ඇහුම්කන් දීමේ ප්‍රශ්න රටාව වෙනස් කරලා තියෙනවා. ඒක හොඳ අවබෝධයක් කරගෙන එක්සෑම් එකට යන්න. මොකද එතන පැටලුනොත් ඔයාට තව කිහිපයක් ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වෙනස් වුණු ප්‍රශ්න රටාව වෙනස් වුණු මේ රටාවත් ඉගෙනගෙන ඔයා යනවා නම් ඔයාට හොඳ ලකුණකට යන්න පුළුවන්. එහෙනම් සුබ පතනවා. මම එක්සිකෝරියන්.